සුබ දවසක් ඔයාලා හැමෝන්ටම. ඉතින් කතා කරන අඩු බබාලා අපිට ඕන තරම් දැන් හම්බ වෙනවා සමාජයේ. ඉතින් ඒ වගේ බබාලත් එක්ක කරන්න පුළුවන් ක්‍රියාකාරකමක් තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. හැබැයි යම්කිසි අසනීප තත්ත්ව නිසාත් බබාලා කතා කරන්නේ නැහැ. ඉතින් ඒ බබාලට නම් මේව කර ඉන්න කලින් මුලින්ම ස්පීච් තෙරපි කෙනෙක් හම්බ වෙලා හරි අදාළ වෛද්‍යවරුන් හම්බ වෙලා ඒ ප්‍රතිකාර කරගන්න. ඉතින් මට හම්බ වෙච්ච සමහර බබාලා ඉන්නවා ගෙදර කතා කරනවා අඩු නිසා ඒ බබාලට වචන අවශ්‍යයි චූටි බබෙකුට කතා කරන්න. ඉතින් එයාලට මේ කතා කරන්න අවශ්‍ය වචන අපි දුන්නොත් එයාලා කතා කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ බබාලා වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. සමහර වෙලාවට දැන් අම්මලා තාත්තලා දෙන්නම ඔෆිස් යනවා. බබා ගෙදර ආච්චිලා එක්ක හෝ එක්කෝ සර්වන්ට් කෙනෙක් එක්ක හෝ ඉන්නවා. ඉතින් සමහර අය වැඩිහිටියෝ බබාලත් එක්ක කතා කරන්නේ නැහැ. යාළුවගේ වැඩ කරගෙන ඉන්නවා. ඉතින් බබාට කතා කරන්න අවශ්‍ය වචන නැති වුනහම එයා කතා කරන්නේ නැහැ. කතා කරන අඩු බබාලා ඇත්තටම හරිම මුරණ්ඩුයි. ඉතින් ඒ වගේ දරුවෝ ඕන තරම් මට හම්බ වෙලා තියෙනවා මම උගන්වන කාලේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් කරලා පුළුවන් බබාලට වචන දෙන්න. ඉතින් මම මේ කියන්නේ පොඩි ක්‍රියාකාරකමක්. මම මෙන්න මේ වගේ මේ ගෙදර හිටපු ඩෝල් කෙනෙක්ව මේ විදියට ෆාම කෙනෙක් විදියට අන්දනවා. ඉතින් අන්දලා ඔයාලටත් පුළුවන් ඉතින් මේක මේ විදියට කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ගොවියගේ මේ කවුද මෙයා මොනවද කරන්නේ ඊට පස්සේ මෙයා පාවිච්චි කරන බඩු මොනවද ඉතින් ගොඩාක් වචන චූටි බබාලත් එක්ක කතා කරන්න පුළුවන් මේ ෆාමව තියාගෙන. ඉතින් සිංහල වචන ඉංග්‍රීසි වචන මේ හැම දෙයක්ම මේ ගොවියා ගැන තියෙන කවි සින්දු මේ ඕනම දෙයක් බබාට කියලා දුන්නායින් පස්සේ බබාට මේක මතක හිටිනවා සහ එයා හැම වෙලාවෙම උත්සාහ කරනවා බබා මේ ඩෝල්ට එයා ආස වෙනවා. ඉතින් අනිත් එක මේ අපිට සමාජයේ හම්බෙන ප්‍රධාන චරිතයක්. ඉතින් ඒක නිසා මෙයා නිසා අපිට හාල් ලැබෙනවා. අපි බබා බත් කන්නේ මේ නිසා. බබාට එළවලු වගා කරනවා මේ ගොවි මහත්තුරු. ඒ හැම දෙයක්ම බබාට කියලා දීලා ගොඩාක් වචන මේ චරිතය හරහා බබාට දෙන්න පුළුවන්. ඉතින් එතකොට එයා මෙයාව චූටි බබා මෙයාව යාළුවෙක් කරගන්නවා. යාළුවෙක් කරගෙන එයා නිතරම මෙයාත් එක්ක කතා කරනවා. අපිට බත් ගෙනත් දෙනවද? අද මොනවද කරේ? ඊට පස්සේ මෙයාත් එක්ක මෙයාට උදැල්ලක් හදලා දෙන්න පුළුවන්. මෙයා පාවිච්චි කරන මුල්ලුවක් ඒ වගේ උපකරණ හදලා දෙන්න පුළුවන්. මෙයාත් එක්ක සෙල්ලම් කරන්න. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් කරලා ඔයාලට පුළුවන් බබාව නිකම්ම බබාට කතා කරන්න වචන ගොඩක් දෙන්න. එතකොට බබා ඉපේටම කතා කරන්න හුරු වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්න හිතුවේම ඒ වගේ බබාලා මට හම්බෙලා තියෙනවා කතා කරන්න අඩු බබාලා. අපිට ඇත්තටම උගන්වනකොටත් මම ඉගෙන ගන්නකොටත් අපිට ලෙක්චර්ස් කියලා දීලා තියෙන්නේ බබෙකුට කතා කරන්න නම් පුංචි දරුවෙකුට වචන ගොඩාක් අවශ්‍යයි. ඉතින් අපි දැනගන්න ඕන නිතරම ගෙදර වචන කතා කරන්න. අනිත් එකේ වචන හුඟක් පැහැදිලි වචන වෙන්න ඕනේ. අපැහැදිලි වචන නැතුව හුඟක් පැහැදිලි වචන කතා කරාම බබාලා ඉබේටම කතා කරන්න පුරුදු වෙනවා. මගේ පුතා නම් හුඟක්ම අඩු වයසේදී කතා කරා. මොකද මම එයාට නිතරම සින්දු කියනවා, කවි කියනවා, කුරුල්ලොන්ගේ සද්ද ඒ හැම දෙයක්ම මම කටින් හොඳට පිට කරනවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න ඒ වගේම මම මෙන්න මේ වගේ දේවල් එයාට හුඟක් මේ වගේ චරිත හදලා දීලා තිබුණා. මම ඉස්සරහට ඒ වීඩියෝස් කීපයක්ම අරගෙන එන්නම් ඔයාලට. ඉතින් මම මෙන්න මේ බොහොම සරල දෙයක් තමයි කරේ. මම ඒක හදන විදිය මම ඔයාලට කිව්වේ නැහැ. ඒක ඔයාලටත් මේ වීඩියෝ එක බලාගෙන ඉඳලා හදාගන්න පුළුවන් නිසා මම ඒක කියන්න ගියේ නැහැ. මම මෙතෙන්දි කියන්නේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ඔය ගෙදර බබා සෙල්ලම් කරලා අයින් කරපු ඩෝල් කෙනෙක් වරගෙන ටීචර් කෙනෙක් විදියට හදන්න පුළුවන්. ඉතින් එකේ නර්ස් කෙනෙක්, ડોක්ටර් කෙනෙක් ඔය ඕනම විදියකට හදලා මේක බබාගේ භාෂා කුසලතාවය වැඩි දියුණු කරන්න උපක්‍රමයක් විදියට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මොකද බබා ආස වෙනවා. එයා සෙල්ලම් කරන්න නිතරම ආසයි. ඉතින් ඒ නිසා එයා මේවා
මාත් එක්ක නිතර සෙල්ලම් කරලා කතා කරලා ඉබේම වචන ගොඩාක් ඉගෙන ගනීවි. ඉතින් ඒක තමයි මට මේ වෙලාවේ කියන්න ඕනුනේ. ඒ වගේම අසනීපයක් නිසා බබා කතා කරන්නේ නැත්නම් බබා කතා කරන අඩු නම් මුලින්ම කාගෙන්වත් අහහින් නැතුව කොහොමත් ඔයා වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒ උපදෙස් ගන්න අරගෙන ඒ වෛද්‍යවරුත් කියනවා මේ වගේ දේවල් කරන්න කියලා. ඒ පිළිවෙලට ඒ දේවල් කරන්න නැතුව කිසිම කෙනෙක්ගෙන් අහන්න එපා. මම ඕන තරම් දැකලා තියෙනවා වීඩියෝස් කරන අයගෙනුත් අහලා තියෙනවා මගේ බබා කතා කරන්නේ නැහැ මොකද කරන්නේ කියලා. මමවත් ඒකට නම් උත්තර දෙන්නේ නැහැ. මම ඒ ගැන මම සුදුසුකම් ලැබලා නැහැ ඒ ගැන කියන්න. හැබැයි මම ලැබපු අත්දැකීම් වලින් මම කියන්නේ කතා කරනවා අඩු බබාලා හම්බෙලා තියෙනවා. මොකද එයාලට වචන නැහැ. එයාලගේ ගෙදර පරිසරය ගැන අපි හොයලා බැලුවම තියෙන්නේ වචන අඩුවෙන් පාවිච්චි වෙන පරිසරයක්. ඉතින් ඒ වගේ පරිසරයක ඉන්න බබෙකුට තමයි මම මේ වගේ දේවල් කිව්වේ. ඉතින් ඔයාලත් මේ වගේ දෙයක් උත්සාහ කරලා බලන්න. එහෙනම් ඉතින් ආයෙත් දවසක මම වීඩියෝ එකක් අරගෙන එන්නම් ලස්සන වීඩියෝ එකක්. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.